Hey guys, welcome back to our YouTube channel. ඉතින් කොහොමද? මම ශලා මේ ඉන්නේ දනු. අපි දෙන්න එකතු වෙලා කියපු ලස්සන day out experience එකක් ඔයගලන් එක්ක බෙදා ගන්නයි. ඒ තමයි couple එකක් නම් ඔයාලා යන්න budget තැන් හොයනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. අද අපේ budget එක උනේ රුපියල් 7000. 7000කට අඩුවෙන් අද මුළු day එකක් spend කරන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. අනිත් එක විශේෂම කාරණේ තමයි මේ අපේ පළවෙනි day out experience එක. ඔයගලන් හැමෝම දන්න පිළියන්දල මඩපාත තියෙන ක්ලියෝ බෝල්ගොඩ හොටෙල් එක. මේ ගෙදර ඉඳන් කිලෝමීටර් 7ක් වගේ දුරක තමයි මේක තිබ්බේ. day out එක පටන් ගන්න උදේ 10ට. Hi guys, welcome back to our YouTube channel. අද අපි ඉන්නේ ක්ලියෝ බෝල්ගොඩ. මේක තියෙන්නේ පිළියන්දලනේ. පිරියන්දල තියෙන්නේ. ඉතින් අපි අද ආවා day out එකක්. මේ day out එක පටන් ගන්න 10ට. අපි පොඩ්ඩක් වේල පහින් ආවා. අපිට welcome drink එකකුත් හම්බුණා. අද දවසම spend කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් anniversary දවස් 31. හැබැයි මේගොල්ලන්ගේ day out එක තිබ්බේ ඉරිදා තමයි තියෙන්නේ. ඉතින් අපි අපේ ඒ 31 තියෙන anniversary එක අද සමරනවායි කියලා හිතාගත්තා. අද ඉරිදා දවසක් හින්දා. ඔව් මේ වගේ තැනකට මීට කලින් ඇවිල්ලත් නැහැ. අපි ඇත්තට මේ වගේ තැනකට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇවිල්ලා නැහැ හොටෙල් එකකට. ඉතින් බලමු අද පළවෙනි එක්ස්පීරියන්ස් එක මේ වගේ day out එකක. 1100 ගාණක් තමයි පැකේජ් එක. ඒකට 10%ක සර්විස් charge එකක් ඇඩ් වෙනවා. ඉතින් බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. bye. ඔන්න ඉතින් අපි pay කරලා අපි වෙල්කම් ඩ්‍රින්ක් එකත් අරගෙන ඇතුළට ආවා. ඉතින් අපේ බජට් එක ඇතුළේ තීච්ච හින්දා අපි මේගොල්ලන්ට කලින් කෝල් කරලා ඒගොල්ලන්ගේ ඉවෙන්ට්ස් ටික මොනවාද කියලා ඒ තොරතුරු ටික ඇහුවා. එතකොට ඒගොල්ලන් හැමදේම අපිට කිව්වා 110ක සර්විස් charge එකක් ඇඩ් වෙනවා. ඒ වගේම day out package එක 3100 ගාණක්. අර සර්විස් charge එකත් එක්ක තමයි 3490. කට්ටිය තාම ඇවිල්ලා නැහැ. අපි චුට්ටක් වෙලපහින් ආවේ. අර අතන තමයි ඒගොල්ලන් ලන්ච් එක රෙඩි කරන්නේ. ඊට එහා පැත්තේ තියෙන්නේ බෝල්ගොඩ වැව. ලොකේෂන්ස් කීපයක් තියෙනවා. ඒ ලොකේෂන්ස් වලට ගිහින් ෆොටෝස් ගහලා ඒ උදේ කාලය ඒ පැය භාගය පැය කියන වෙලාව ගත කරා. ඔන්න ඉතින් අපි දැන් යන්නේ බෝල්ගොඩ වැව තියෙන පැත්තට. ඒරියා එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන දේවල් මම දැන් කියාගෙන යන්න. බෝට් රයිඩ් එකක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා බෝල්ගොඩ වැවේ. උදේ 10 ඉඳන් හවස 4:00 වෙනකන් pool access දීලා තියෙනවා හැමෝටම. ඒ වගේම DJ එකක් ප්ලේ වෙනවා ඉවෙන්ට් එකේ මුල ඉඳන් අග දක්වා බුෆේ එක. ඒ වගේම ලං ලන්ච් එකට කලින් පොඩි බයිට් එකක් එක රාක් පොල් කට්ටක් දෙනවා. ඒ වගේම ඇඩ්වෙන්චර් ඇක්ටිවිටි එකක් තියෙනවා. මුලින්ම තියෙන බෝට් රයිඩ් එකක් තියෙන්නේ බෝල්ගොඩ වැවේ. බලමු කොහොම වෙයිද කියලා. බලමු යන්න පුළුවන් වේද කියලා 8 දෙනෙක් එකතු වෙන්න ඕනේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති හරිම ලස්සන පරිසරයක් තියෙනවා. හොඳ හුලඟක් එනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ චුටි පළක් වගේ හැතලක් හදලා තියෙනවා ගඟ ගාව. ඉතින් අපි එතනට නැග්ගා. එතන හරිම ලස්සනයි යවට පරිසරය. ෆොටෝ ටිකක් ගත්තා. මේ කරන දේවල් අපේ අම්මලා නොදකීවා කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අම්මලා දැක්කොත් එහෙම බඩක් උස්සන් කොහෙද යන්නේ කියලා හයි මේ. ඒ නිසා දකින්න කට්ටියත් කියන්න එපා ඉතින්. ඉතින් අපි චූටි වීඩියෝ එකකුත් කරා. හරි වයින්නවා. ඉතින් ඔයගොල්ලන් දැකලා ඇති මෙතන මේ මොකද
දැකලා තියෙන වීඩියෝ ඒ කියන්නේ එන්ගේජ්මන්ට් එතකොට ඕ මෙතන පූර්ව සෙරමනි එහෙම කරනවා මේ ඒ ඒරියා එක තමයි මේ තියෙන්නේ. ලකුණානේ අපිට බෑන්ඩ් එකකුත් හම්බ වෙනවා. ඒ after the payment. මෙතන මේ ගඟ ගාව හදලා මේ වැව ගාව හදලා තියෙනවා ලස්සන ඔන්චිල්ලාවක්. ඉතින් මේ ඔන්චිල්ලාව මට ගොඩාක් හරිකින් ඔන්චිල්ලාවක් සෙට් උනේ පදින්න. ඉතින් මම ඒකින්ද ඒක හොඳට එන්ජොයි කරා. මොකද දැන් අර පොඩි ළමයින්ගේ පාක්ස් වලට ගිහින් අපිට බෑනේ ඔන්චිලි පදින්න. මෙන්න මෙතන හොඳට ඔන්චිලි පදින්න පුළුවන් නිදහසේ හොඳ හුලඟක් වැදීගෙන. තුනේ ඉතින් අපි 8 දෙනෙක් ඕනි කිව්වනේ. අපිට කපල් 3ක් එක්ක තමයි යන්න සිද්ධ වුණේ කපල් එකක් විදිහට. ඉතින් එතකොට කපල් 4ක් ආව අපිත් එක්ක. කපල් 4ක් නෙමෙයි කපල් 3ක්ද කොහෙද ආවේ මතකත් නැහැ. ඉතින් එතන ඒක ඇරේන්ජ් කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් අපිට ලයිෆ් ජැකට්ස් දාලා ඒගොල්ලන් අපේ ආරක්ෂාව ගැන බලලා තමයි අපි ඉන්න තත්ත්වේ බලලා තමයි අපිව බෝට් එකට නගගන්නේ. ඉතින් හස්බන්ඩ් එක්ක තනියම මේ වගේ ඩේ අවුට් එකක් මේ වගේ බෝට් රයිඩ් එකක් ගිය පළවෙනි අවස්ථාව. ඒකත් යන්න මැරි කරලා අවුරුද්දක් බලන් ඉන්න වුණා. එන්න යාළු වෙච්ච මුල් කාලේ ඉඳන්ම වියදම් හරිම පාලනය කරේ අපිට එක හීන ගොඩක් තිබ්බ හින්දා. අද ඒව යම් තාක් දුරට හැබෑ වෙලා. ඉතින් ඒක හින්දා දැන් හිතෙනවා ජීවිතේ දැන් චුට්ට විඳින්න පටන් ගත්තට ගැටලුවක් නැහැ කියලා. ඒ කලමනාකාරීත්වයේ හින්දා අපි දෙන්නා අද මාර විදිහට මානසිකව නිදහසේ ඉන්නවා. ඉතින් ඒ මානසිකව නිදහසේ ඉන්න ගමන් මේ වගේ ගමන් දැන් අපිට යන්න පුළුවන්. හස්බන්ඩ් වයිෆ් විදිහට ඇවිල්ලා බලන්න. ඒක හරි අමුතුම අත්දැකීමක්. මටත් මේක දැක්කහම යන්න ආසයි. ඒ වුණාට යන්න බැහැනේ. මගේ බඩ තද වෙනවා ওই බෙල්ට් එක දැම්මහම. මම අනිවාර්යෙන්ම යනවා මේ හැමෝටම කලින්. අපේ හස්බන්ඩ් ඉන්නව නේද? ඔය වගේ දේවල් වලට එයා හරි ඉදිරිපත් වෙන්න හැබැයි මම කිව්වා අනේ මටත් බැරියකින් ඔයාවත් යන්න මං හරි ආසයි බලන්න මේවා ජීවිතේට විඳින්න ඕන දේවල් නේ. අනේ ඔයා කවදාවත් මේ අත්දැකීම විඳලා නැහැනේ කියලා මං එයාට කිව්වට පස්සේ එයා ටිකක් වෙලා කල්පනා කරලා හරි මම යන්නම් කියලා කිව්වා. මගේ හස්බන්ඩ් ඇත්තටම අද මෙතන ඉන්නේ පට්ට කට්ටක් කාලා. ඉගෙනගෙන තියෙන්නේ, රස්සාව කරලා තියෙන්නේ, ටිකින් ටික දියුණු උනේ මාරම කට්ටක් කාලා. ඉතින් මට එයාගේ හැමදේම වටිනවා. ඉතින් එයා හම්බ කරන හැම රුපියලටම මම හරිම කෘතඥ වෙනවා. මේ වගේ දේවල් ජීවිතේ හරි අඩුවෙන් තමයි විඳලා තියෙන එක මම හොඳාකාරවම දන්නවා. ඉතින් මට ඕනේ ඊළඟට මාත් එක්ක ජීවත් වෙන අවුරුදු 10ද 15ද 20ද එයා මාත් එක්ක හැම මොහොතෙම සතුටින් එයාට ගන්නවන හැම අත්දැකීමක්ම ඒ හැම ආදරණීය සතුටු අත්දැකීමක්ම එයාට ලබා දෙන්න. ඊට පස්සේ අපි ආවේ පූල් ඒරියා එකට. පූල් ඒරියා එකේ චුට්ටක් වෙලා ඉඳලා අපි බයිට් එකයි රාපෝල් කට්ටයි අරගෙන පොඩ්ඩක් ඒකත් try කරා. අපි පොල් කටු රා එකක් නෙමෙයි ගත්තේ. අපි වීදුරුවකට ගත්තේ. ස්පෙන් කවදාකවත් දීලා නැහැ මේ වගේ රා එකක්. රාත් දිව් ඈ. බලන්නකෝ මෙයාගේ රියැක්ෂන් එක. ඔන්න ටිකක් වෙලා ගියාට පස්සේ අපි ආවා අපේ ලන්ච් එක ගන්න. මුලින්ම සුප් එකක් තමයි තිබ්බේ. මේක සී ෆුඩ් සුප් එකක්. මේකේ චුට්ටක් try කරේ ලොකුවට try කරන්න ගියේ නෑ. තව ගොඩාක් දේවල් කන්න තියෙනවා. ඉතින් මගේ බඩේ ඉඩ තියාගන්න ඕනේ. ඉතින් ඉඩ තියාගන්න ඕන හින්දා වැඩිය කන්න ගියේ නෑ. ඔන්න මේ වෙනකොට පූල් එකේ තත්ත්වය. අපි දැන් පූල් එකට ගියොත් අපිට වැඩි වෙලා පූල් එකේ ඉන්න හම්බෙන්නේ නැහැ. ටිකක් වෙලා ඉඳලා කාලම අන්තිමට පූල් එකට එනවයි කියලා අපි දෙන්න හිතුවා. එතකොට ගොඩාක් ලොකු ටයිම් එකක් අපිට ස්පෙන්ඩ් කරන්න පුළුවන් පූල් එකේ. මොකද ඩේ අවුට් එකේ වැදගත්ම කොටසට. බලන්නකෝ මේගොල්ලන්ගේ මෙනියු එක කොහොමද කියලා. මෙයාලා අපිට බෙදා ගන්නකොට කිව්වා ඕන තරම් රීෆිල් කරගෙන කන්න කිසිම ඉෂුව එකක් නැහැ. එක ප්ලේට් එකක් අරගෙන ඕන තරම් රීෆිල් කරගන්න කියලා කිව්වා. චිකන්, සීෆුඩ්, පෝක්, බීෆ් මසාලා හැමදේම තිබ්බා. seafood David chops mojo වෙනම සැලඩ් කෝනර් එකක් තිබ්බා. ඒකේ අපිට කැමති සැලඩ් වර්ග අපිටම හදාගන්න ඩ්‍රෙසින් තිබ්බා.
කලර්ෆුල් පට්ට රස හැම තිබ්බේ සුපිරි කෑම ටික. මේ කාලේ ඉවරුණාට පස්සේ අපි ඩෙසර්ට් කෝනර් එකට ගියා. ඩෙසර්ට් කෝනර් එකේ චොක්ලට් කේක් එකක් තිබ්බා පට්ටම රසයි. කස්ටර්ඩ් ඇන්ඩ් ජෙලි, කීර්, සාග පුඩින්, ස්ට්‍රෝබෙරි මූස් එකක් තිබ්බා. අප්පන් තිබ්බා. ඉතින් අපි ඩෙසර්ට් එකක් දෙපාරක් බෙදාගෙන බඩ පැලෙන්න කෑවා. ඊළඟට තියෙන්නේ අපි ආසම කරන ඉවෙන්ට් එක පූල් එක. පූල් එකේ ඩීප් එක 3 ෆීට් එකෙන් පටන් අරගෙන 5 ෆීට් එක දක්වා වැඩි වෙනවා. අපිට පූල් එකේ ගොඩාක් වෙලා ඉන්න තමයි ඕන උනේ. ඉතින් අපි වෙලාව ටිකක් ඉතුරු කරගත්තා. කරන්න ඕන වැඩ ටික ඉක්මනට කරා. දැන් හරිනේ. පූල් එකෙන් පස්සේ ඔන්න DJ එකක් තිබ්බා. DJ එක කලින් ඉඳන් තමයි තිබ්බේ. හැබැයි කට්ටියම හවස් වෙනකොට DJ එකට සානයේදී අපි යනකොට ඒගොල්ලන් ටී එකකුයි කේක් කෑල්ලකුයි අපිට දුන්නා. ඒ කෑල්ල සුපිරි. අපි අපේ දවස ඉවර කරලා ගෙදර ආවා. මේ ෆුල් ඩේ අවුට් එකට ගියේ අපි දෙන්නටම රුපියල් 7000යි. හැබැයි අපි දෙන්න ඒක හොඳට එන්ජොයි කරා. එහෙනම් ගිහින් එන්නම්. බයි. අමතක නොකර subscribe කරලා අපිත් එක්ක රැඳී ඉන්න.